කිව්වා. ඉතින් යාළුවොත් එක්ක ආවා. වඩාක් පැද්දද ඔයා? ඔව්. දාලයක් දෙන්නත් එක. වෙනස්ම දේවල් මේ වගේ දේවල් බලන්න නම් ඉතින් මේ ටෝකියෝ ඔන්ලයින් එකට එන්න වෙනවා නේ. ඔව් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් වෙල්කම් ගයිස්. අද තියෙනවා මෙහෙ මෝටර් ෂෝ එකක්. අපි දැන් මේ එක බලන්න යන්න හැදුවේ. ඉතින් අපිත් තරහ යනවා මෙන්න මේ බයික් එක. බයික් එක පාන්දර නැගිටලා කට්ටියත් එක සේදුවා. සෝදල ඉවර වෙලා දැන් මෙන්න මේ අර තියෙන වාහනේට පටවන්න හැදුවේ. අපි මෙන්න මේ KDH එකට කොහොම හරි බයික් එක පටව ගන්න කියලා බැලුවේ. බලමු පුළුවන් වේද කියලා. Oh aye udah waදිනවා අයියේ සීට් එක වැදලා තියෙන්නේ අයිස් මම මේ සීට් එක වැදලා උඩ එකත් එක දාන්න බෑ සීට් එක ගැලුවා. පොඩ්ඩක් ගන්න ඕනේ. පැක් වෙලා තියෙන්නේ guys. අම්මා කොහොම හරි දාගත්තා. චෝයි අයියටම විතරයි පුළුවන් ඒක පටවන්න. මහතකෙන්න බෑ. දිලුම යකෝද යන්නේ මෙයාද? ඇන්ඩියට ඇඳලා? ෆෝටෝස්. අපි කට්ටිය දැන් ඇවිල්ලා කාලා දැන් යන්න හැදුවේ මෝටර් ක්‍රොස් එක තියෙන පැත්තට. මෙතන ඉඳලා පැය දෙකක් විතර තියෙනවානේ. මෙතන ඉඳලා පැය දෙකක්. මෙතන ඉඳලා පැය දෙකක් විතර තියෙනවා හයිවේ. ඉතින් අපි එතනට තමයි යන්න හැදුවේ. තිල් ටිකක් ගහම යන්නේ අපි. Maybelline New York. Are you ready? ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් දෙන්නේ අපේ බ්ලොග් එකෙන් දෙන්නේ අපි යනවාද ජපානයේ මඩේ දෙන දෙවෙනි වතාවට පවත්වන්නේ අපේ ජපානයේ කොල්ල සෙට් එක මොටර් ෂෝ එකක්. ඉතින් එතෙන්ට එනවා බයික් එනවා එක ජාතියේ වාහන එනවා. ඉතින් ඔයාලට පෙන්නන්න කියාම අපිත් ATV බයික් එකක් දාගත්තා. ඔයාලා වීඩියෝ එක කලින් දකින්න ඇති. අපිත් ඒක ට්‍රක් එකේ පොඩ්ඩක් මදින්න හිතන් ඉන්න කට්ටියත් එක්ක. ඉතින් ලස්සන වෙයි. මදින් DJ ෂෝ එකකුත් තියෙනවා. වෙනස් අත්දැකීමක් ජපානයේ පවත්වන. ඉතින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ජපානයේ මේ වගේ දෙයක් ආරම්භ කරපු එක ගැන අපේ ඉවෙන්ට් එක ඕගනයිස් කරපු අපේ කොල්ල සෙට් එකට. ඉතින් සියලුම අප්ඩේට් ඉස්සරහට දෙන්නම් අපි. දැන් හයිවේ එකේ තාපයක් වගේ තියෙන්නේ.
siapa di nada begitu? අම්මලා සිරි හලෝ හලෝ මේ පැදලා කතා කරන්න පදින්න යන්නව මේ උකුරක් තියනවා දෙන්න මම පොඩ්ඩක් දෙන්න මචං Ada. කොන්න දැන් සම්බන්ධ වුණා ඉවෙන්ට් එකේ මේන් ඕගනයිසර් මෙයාගේ තමයි මේ concept එක මෙයා තමයි මේකට උපරිම බහැලා මෙයා ඇතුළු අනිත් ටීම් එක තමයි මේකට ගැම්මෙන්ම බහැලා වැඩේ කරේ. ඉතින් මචං ඉස්සෙල්ලා අපි ඔයාගේ නම කියලා ඉන්නකෝ කට්ටියටම. මම ලක්ෂිත රාජපක්ෂ ඒවල ලකී කිව්වම තමයි දන්නේ. ඔව් මෙයාට ඉතින් කට්ටියම දන්නේ ලකී කිව්වම ලකීගේ වැඩක් තමයි මේක. මම බයික් පදින්න ආසයි. ලංකාවේ බයික් පැදලා හැබැයි රේස් හදලා තිබුණේ නැහැ. ඊපස්සේ යාළුවගේ අයියා තමයි ඉවෙන්ට් එක කරන නිසා යාළුවා කිව්වා. ඉතින් යාළුවත් එක්ක ආවා. වඩාක් පැද්දද ඔයා? ඔව් පැදලා ඉන්නේ. පැද්ද. එක්ස්පීරියන්ස් කොහොමද බයික් එක? එක්ස්පීරියන්ස් ලංකාවේ බයික් පදිනවද? ඔව් ලංකාවේ ඉඳන් පදිනවා. ඔව්. ඇත්තටම ඔයාලගේ ෆැමිලි එකේ බයික් වල සම්බන්ධයිද? ඔව් මගේ අයියා තමයි ඉවෙන්ට් එක කරන්නේ. ලක්ෂිත රාජපක්ෂ. ඉතින් එයා තමයි මාව මොටිවේට් කරේ පදිමු කියලා. එයාත් එක්ක ප්‍රැක්ටිස් වෙනවා. ප්‍රැක්ටිස් වුණා. දැන් ඉතින් ඉවෙන්ට් එකට සහභාගී වුණා. විද්‍යාල ඉවෙන්ට් එකක් ඉවර කරා. අපි උදේ මම නම් දෙකක් පැද්දා. ඔව්. දෙකක් පැදලා ට්‍රයිල් පැදලා මැප් එක බලාගෙන ඊට පස්සේ තමයි මේ දුන්නේ කට්ටියට. අද මේ කීවෙන එකද තියෙද? අවසන් 4 5 වෙනකන් තියෙන ඊට පස්සේ DJ එකකුත් තියෙනවා. DJ එකකුත් තියෙනවා. කට්ටියම සතුට වෙන්න ඕනේ. හරියට. අතල ගන්නවා. එන ජය වයි මට. මේ අපිත් එක්ක මාත් එක්ක එකට ජපානට ඇවිල්ලා ඒකට ලංකාවේ දැන් ඉස්කෝලේ ගිහිල්ලා ෆ්ලයිට් එකේ ඇවිල්ලා ෆ්ලයිට් එකේ ඇවිල්ලා එකට වාඩිලා ඇවිල්ලා ආපු එක්කෙනෙක් තමයි මේ ඉන්නේ අද මෝටර් ෂෝ එකේ ඇවිල්ලා වැඩ් එක්ක ඇවිල්ලා ශ්‍රීනාත් අඳුනලා දෙන්න ඕන නැෂනල් B කැටගරි එකේ තුන්වෙනි ස්ථානයේ ඉන්නවා දැන් ටේබල් එකේ. තව රේසස් පහක් තියෙනවා. ඒ පහ ඊළඟ ඉන්නේ පදින්නේ. ඊළඟ ඉවෙන්ට් එක පදින්න ඉන්නේ මේක. මම කතා කරා අපේ ඒරියා චැම්පියන්ෂිප් එකේ B කැටගරි එකේ තුන්වෙනි ස්ථානයේ ඉන්නවා. ඒ වගේම ලංකාවෙන් උන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ අවුරුද්දේ නැෂනල් A රෑන්කින් වෙනකන් යනකම්. දෙයක් දැන් අපේ කම්පැනියෙන් අපිට පුළුවන් තරම් මේ ජපාන් ශ්‍රී ලංකන්ස් ජපානය තුළ පදින කොල්ලෝ සාමාන්‍ය 4 දෙනෙක්ට අපි පුළුවන් තරම් සපෝට් එක දෙනවා අපේ කම්පැනියෙන්. ඒ වගේම ජපානය තුළ ලොකුවට බිස්නස් කරගෙන ඉන්න නැත්නම් ඒ ශ්‍රේෂ්ඨ වලට ආසා තියෙන කට්ටිය ප්ලීස් අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නවා. එයාලට ඔයාලගෙන් පුළුවන් පොඩි උදව්වක් හරි යාළුවට සපෝට් එකක් දීලා මේ ශ්‍රේෂ්ඨ ඉන්න අපේ ලංකා කොල්ලොන්ව ඉස්සරහට ගෙන සපෝට් එකක් දෙන්න අපිත් එක්ක එකතුලා ඉන්න. අනිවාර්යයෙන්.
ලක්කි කර රේසින් එකේ ඕන කසුන් ඒ බාර බයික් එක නම් එච්චර සැටිස්ෆයි වුණේ නැහැ. දුවා ගන්න උන්නේ හරියට. මගේ බයික් එක නෙමෙයි දුවේ අපේ සමිලයිගේ බයික් එක මට දුන්න බයික් එක දුවන්න කියලා. ඉතින් thank you සමිලයියේ. ඔයාලා මේ ජපාන් ටයිල හොතර කාලයක් කරලා දැන් ඇවිල්ලා අවුරුදු 6කට කිට්ටු වෙන්න එනවා. දැන් මෙහෙ දුවන්න අරන් සාමාන්‍යයෙන් අවුරුද්දකට කිට්ටු වෙනවා දැන්. ලංකාවේදීත් ඔයා රේසින් වලට සම්බන්ධයිද? රේසින් වල හැම ඉවෙන්ට් එකකටම වගේ යනවා. මෙහෙට ඇවිල්ලා තමයි රේසින් ස්ටාර්ට් කරේ සම්පූර්ණම හරියට. ඔයාලට කම්පැනි ගහන්නද බලාපොරොත්තු වෙන්නේ? ඊළඟ රේස් එක try එකක් දෙනවා. ජපාන්ට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මම ලංකාවේ ඇතර මෝටර් ක්‍රොස් පැදලා නැහැ. ජපාන්ට ඇවිල්ලා තමයි පදින් පුරුදු දුන්නේ. අපේ ඒ කාලේ දායක එක නුවන් දසනායක තමයි මගේ ගුරා. එයා එක්ක ප්‍රැක්ටිස් ගිහලා තමයි මම පදින්න පුරුදුනේ. මෝටර් ක්‍රොස් වලට ආසයි. ඒ දේ හින්දා ශානුක සතුරුවන් තමයි අද මැච් එකේ කප් එක ගැව්වේ. ඉතින් සතුටුයි. කොහොමද මොකක්ද වුනේ ඇත්තට? ඇත්තටම මොකක්ද මොරල් එක? ලංකාවේ 2019 සෑනට් මොඩිෆයිඩ් ශ්‍රී ලංකා චැම්පියන්. ඉතින් අවුරුදු 4කට 5කට පස්සේ තමයි මේ මේන් ඉවෙන්ට් එක අද පදින්නේ. ගිය අවුරුදු ෆොක්ස් ඉවෙන්ට් එකට යන්න සහභාගී වුණාට ඇත්තටම ඒකේ අර වුණා පොඩක් ඒකේ වුණා අවාසනාවන්ත සිදුවීම නිසා ඇත්තට මේක හරියට රන් කරන්න වුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම වැඩි ප්‍රැක්ටිස් කාලයක් නැතුව පොඩි පුහුණුවීම් කාලයකින් දින රේස් එකක්. ඉතින් ඒක දවසේ chance එකයි රන් එකේ ස්පීඩ් එක ඔක්කොම තියලා හම්බුනේ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ලංකාවේ කොහෙද යා? මම මාළවේ. අන්න ලංකාවේ මාළවේත් කොල්ලෙත් තමයි අද ජපානයේ මෝටර් ක්‍රොස් එකේ. ඇත්තටම මගේ අයියා ගායන් සතුරුවා නෑ තමයි දැන් ලංකාවේ. අයියාත් මතක් කරනවා ඇත්තටම. ඉතින් සතුටුයි මම ගොඩක් සතුටුයි පැද්දා. කට්ටියට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ පැන්න දාලා කිට දාලා යන්නේ මෙයා තමයි ඔන්න මුණ වෙන්නවා. ඉතින් ගයිස් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න බැලුවේ මොකද හැන්ද වුණා කට්ටිය තාම වෙනට බයික් පදින ගමන් ඉන්නේ ලස්සන මෝටර් ෂෝ එකක් තිබ්බ ලස්සනට ඕගනයිස් කරලා තිබ්බ ඕගනයිස් ටීම් එකට ඇත්තටම හදවතින්ම සුප්පතන ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ලැබෙන්නේ කියලා නේ බා අනිවාර්යෙන්ම ඔව් ඒ වගේම මාර් ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියේ බලන්න ඉතින් ලස්සන මේ වගේ වීඩියෝස් ජපානයේ ඇතුළත වෙන දේවල් අපිට ඉඩයක් තියෙන වෙලාවට අපි ෆ්‍රී වුණ වෙලාවක අනිවාර්යෙන් ලස්සනට ගිහිල්ලා වීඩියෝ කරලා ඔයාලට දෙන්න තමයි බලාපොරොත්තුව. ඉතින් වෙනස්ම දේවල් මේ වගේ දේවල් බලන්න නම් ඉතින් මේ ටෝකියෝ ඔන්ලයින් එකට වෙන්න වෙනවානේ. ඔව් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් channel එක වගේම අපේ Facebook page එක තියෙනවා ටෝකියෝ ඔන්ලයින්. ඒ වගේම Instagram ඉන්නවා. ටච් එකේ ඉන්න ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහදී මොඩම ජය වේවා. එහෙනම් අපි ගියා. ඇතුලේ බුදිය කියලා ගන්න වෙන්නේ. ඔව්. Okay. Bye bye. Bye bye. Hana-san. Bye bye. Bye bye. Okay. Bye, Jabu.